හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි, මේ හොඳට මෝහත් තියපු කඩුවක්, හොඳට මෝහත් තියපු වානේ සවි ශක්තිමත් කඩුවක්, යම් පුද්ගලයෙක් ඇවිල්ලා මෙන්න මේ කඩුව අරගෙන මෙයා මේ කඩුවේ දෙකොන එකට නමන්න හදනවා නම්, ඒ තියුණු දාර දෙක එකතු කරලා අලවන්න හදනවා නම්, මේ කඩුව රෝල් කරන්න හදනවා නම් පුළුවන්ද කියලා අහනවා. කඩුවක්, තියුණු ශක්ති සම්පන්න කඩුවක්, අර අපි නූල් ඔතන පැදුරු උතනවා වගේ කවුමට ඔතන්න එහෙම පුළුවන්ද? කවදාකවත් බෑ. ඔක දෙකොන අල්ලලා මැදට නමන්න පුළුවන්ද? බෑ. කඩුව ශක්තිමත් කඩුවක් බෑ. අර භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීනි, කවදාකවත් ඒක නම් කරන්න බෑ කියලා. ඒ කඩුව එහෙම ආවට ගියාට නමන්න, රවුම් කරන්න, ඔතන්න බෑ, අලවන්න බෑ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, අන්න ඒ වගේ මේ මෛත්‍රී චේතෝ විමුක්තිය වඩපු, බොහෝ කොට වඩපු, යානාවක් කරගත්ත, වස්තුවක් කරගත්ත, බැසගත්ත, පුරුදු කරපු මනවින් පුරපු යම් තැනැත්තෙක් අමනුෂ්‍යෙක් හිතනවා නම්, එයාගේ හිත මං පෙරලන්නම්, එයාගේ හිත මං විපිලිසර කරන්නම් කියලා, ඒ අමනුෂ්‍යයා කොච්චර වෙහෙසුණත් අවසානයේදී අමනුෂ්‍යයා විතරක් වෙහෙසිලා ඒ වෙහෙස වීමට, පීඩාවට උරුමකරුවෙක් වෙනවා කියලා. මොකද්ද කියන්නේ පින්වතුනි? ඔය හරියට මෙච්චිතින් ජීවත් වෙන අයගේ හිත එයා අමනුෂ්‍ය බලවේගවලට ඇවිල්ලා නිකන් කරකණ්ඩ, රවුම් කරන්න, ඔතන්න, අලවන්න, පෙරලන්න එහෙම පුළුවන්ද? බෑ කියන එක තමයි. එනිසා මේ මෙත්සිත කියන එක එසේ මෙසේ එකක් එහෙම නෙමෙයි. දේශනා කරන බුදුරජාණන් වහන්සේ, මහණෙනි, මේ කාරණේ හොඳින් දැනගෙන මෙත්සිත පතුරවලා වාසය කරන්න. මෙත්සිත කිව්වට අපි ඉගෙනගෙන තියෙන මෙත්සිතෙන් නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ පටන් ගන්නෙ මම සූපත් වේවා කියලානේ. මම සූපත් වෙනවා කියන්නේ මම් පිළිබඳව පුදුමාකාර සම්බදියාවක් ගොඩනගෙනවා. ඕකේ අන්තිම උත්තරේ වෙන්නේ මං විතරක් හිටියාම ඇති වගේ. ඒක නම් පින්නතුනේ එච්චර හොඳ වෙන මෙත්සිතක් නෙමෙයි. බුදුදහමේ මෙත්සිත කියලා කියන්නේ සම්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. කරණීය අත්ත කුසලේන. මේ සූත්‍ර ධර්මයේ තියෙනවා මේ මෙත්සිත වැඩි යුතු ආකාරය. ඒ හැම තැනකදීම තියෙන්නේ සම්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. හැම වෙලාවෙම මෙත්සිත කියලා කියන්නේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. එක දිග වුණත්, කිටි වුණත්, උස වුණත්, මිටි වුණත්, මහත් වුණත්, සිහින් වුණත්, මධ්‍යම ප්‍රමාණයේ සිරුරු තිබුණත්, පෙනුණත් නොපෙනුණත්, දුර හිටියත් ළඟ හිටියත්, උපන්නත් ඉපදීමට සිටියත්, කුමනෝ සත්වයේ කෙලෙස් බරිත නිසා බයෙන් තැති ගැනීමෙන් ඉන්නවා නම්, ආන්ගේ සියලු සත්වයෝ
සුවපත් වෙත්වා. ඒ තමයි කරණීය අත්ථ කුසලයේ. නැත්නම් තමන්ගේ ජීවිතයේ කුසලයේ තබන්නට ඕනේ පින්වතුන්ගේ සිත. එනිසා වඩන්න ඒ මෛත්‍රිය. හිතන්න හැම වෙලාවෙම සියලු සත්වෝ සුවපත් වේවා. අපි අතින් වැරදි කරනවා. අපි වැරදි කරනවා. අඩුපාඩු තියෙනවා. රහත්තුන් නැණේ තාම. ඒ ඔක්කොම තියෙන දැද්දි උත්සාහ කරන හදවතින් සියලු සත්වෝ සුවපත් වේවා කියලා විතරක් සිහි කරන්න. ඔබ හැම දිනාටම මෙත්තිත පහළ වේවා. සම්මා සම්බුදු සරණයි.